ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වෙලාවේ ලෝකයට ඉදිරිපත් කරලා තියෙන ඔහුගේ තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නයි. මොකද හේතුව ඒක අද ලෝකයේ පුරා බරපතල ප්‍රශ්නයක් වෙලා. ඇමරිකන් ජනාධිපතිවරයා මුලින්ම කිව්වේ මේක ඇමරිකාවේ ස්වර්ණමය යුගය කියලා. ඒ කියන්නේ ඔහු බලයට පත් වුණායින් පස්සේ. එතකොට ඔහු කියනවා අපි රීඉන්ඩස්ට්‍රියලයිසේෂන් කරනවා. ඒ කියන්නේ නැවත කර්මාන්තකරණය කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියලා. ඒ වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වෙනවා නිෂ්පාදකයින් ඒ වගේම කර්මාන්තකරුවන් නගා සිටුවීමට. ඒ සඳහා තමයි ඔහු මේ තීරුබදු පිළිබඳ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ කාරණේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරනකොටම බරපතල ප්‍රශ්නයක් ඔහු මතු කරා. ඒ ප්‍රශ්නේ තමයි දේශ සීමා පිළිබඳ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ. දේශ සීමා වලින් සංක්‍රමණිකයෝ ඇතුල් වෙන එක වළක්වන්න. ඒ වගේම ඔහුට ඕනකම තියනවා මේ ඇමරිකාවට තියෙන පිවිසුම් වරායවල් වලින් ෆෙන්ටනයිල් කියන මත්ද්‍රව්‍ය ඇතුළු වීම වළක්වන්න. ওই කාරණා දෙක පදනම් කරගෙන තමයි ජනාධිපතිවරයා මේ තීරුබදු අදහස එන්නේ. එතකොට ඇමරිකාවේ ඔය කාරණා දෙක සම්බන්ධයෙන් චෝදනා කරන රටවල් තුනක් තියෙනවා. එකක් තමයි තමන්ගේ දේශ සීමාවේ තියෙන මෙක්සිකෝව සහ කැනඩාව. ඊට පස්සේ දේශ සීමාවේ නොවුනත් ඈතින් ඉන්න චීනය. මේ රටවල් තුනට තමයි ඔහු මේ බලපෑම කරන්නේ. කැනඩාවටයි මෙක්සිකෝටයි තදබල විදියට බලපෑම කරනවා. ඒ බලපෑම නිසා ඒ රටවල් දෙක විවිධ තීරණ ගන්නවා. මේ තත්ත්වය මෙහෙම තියෙද්දි ඇමරිකාවේ ජනාධිපතිවරයා මුලින්ම ආරම්භ කරනවා චීනයට 10%ක බද්දක් හඳුන්වලා දෙන්න. ඒ තීරුබද්ද හඳුන්වලා දීලා ඉවර වෙලා ටික දවසක් යනකොට මාර්තු මාසයේ මුලදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරනවා එයාගේ ඊළඟ තීරණය. ඒ කියන්නේ කැනඩාවටයි මෙක්සිකෝටයි 125 තීරුබදු ගහන්න කරන යෝජනාව. මේක ට්‍රම්ප් ජනාධිපතිවරයා කල්පනා කරන්නේ ඇවිල්ලා මේ තුලින් රට ඇතුලේ නිෂ්පාදනය රට ඇතුලේ කර්මාන්තවලට ශක්තියක් වෙනවා. අනවශ්‍ය විදියට රටට ඇතුල් වෙන අවශ්‍ය නොවන නිෂ්පාදන වළක්වන්න පුළුවන්. ඒකම ලොකු ආදායමක් ගන්න පුළුවන්. රටේ රැකියා නිෂ්පාදනය වෙන්න පුළුවන් වගේ යෝජනා ගොඩක් ඔහුගේ මේ අලුත් ප්‍රතිපත්තියත් එක්ක තියෙනවා. ඒකත් එක්ක ඒ යෝජනාවත් එක්කම වෝල් වීදියේම නැත්නම් වෝල් ස්ට්‍රීට් එකේ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපොලේ කඩම් වැටීමක් සිද්ධ වෙනවා. S&P 500 කියන විශාලම සමාගම් 500ේ කොටස්වල වටිනාකම් පල්ලෙහාට වැටෙනවා. මේක පිළිබඳව විවිධ අදහස් තියෙනවා. ඒක බලපාන්න පුළුවන් ඇමරිකානු ආර්ථිකයට. ඒක නැත්නම් ඒක తాවකාලික කාරණයක් කියලා. කොහොම වෙතත් වෙළඳ ප්‍රතිපත්තිය මේ විදියට කොහොමද බලපාන්නේ ලෝකයට කියන එක අපිට පේන්න පටන් ගත්ත මේ අලුත් වෙනසත් එක්ක. ඒ කියන්නේ කොටස් වෙළඳ වලට බලපාපු එකත් එක්ක. නමුත් කොමියුනිස්ට් චීනයේ 17%ක කොටස් වෙළඳපොලේ අලිබබා සමාගම ඇතුළු සමාගම්වල මිල ඉහළ යාමක් එන්න පටන් ගත්තා. මේ කාර්යත් එක්ක තමයි මේ රටවල් දෙක ඒ කියන්නේ මෙක්සිකෝව සහ කැනඩාව ඇමරිකාවත් එක්ක කතා බහ කරන්න පටන් ගන්නවා. ජනාධිපති ට්‍රම්ප්ට කියනවා අපිට මේ එකපාරටම මේ වගේ බරපතල තත්ත්වයක් ඇති වුණොත් කාර්යය බොහොම අමාරු තත්වයකට මුහුණ දෙන්න වෙනවා. මොකද 140ක් විතර නිෂ්පාදන අපනයනය කරන්නේ කැනඩාවෙන් ඇමරිකාවට. ඒ වගේම මෙක්සිකෝවෙන් 70%ක් විතර ඔවුන්ගේ නිෂ්පාදන අපනයන නිෂ්පාදන ඇමරිකාවට. ඒක ඇමරිකාව තමයි ප්‍රධාන වෙළඳපොළ. ඒවා සාමාන්‍ය නිෂ්පාදන දේවල් ලොකු යකඩ ඇලුමිනියම් කොපර් වගේ විශාල බොහොම බරපතල දේවල් දක්වාම දිව යනවා. කොහොමදත් මේ රටවල් තුන අතර 2020 ජූලි 1 වෙනිදා ගිවිසුමකට ඇවිල්ලා තිබුණා. ඒක තමයි නිදහස් වෙළඳ ගිවිසුම. ඒ ගිවිසුම නිසා මේ රටවල් තුනට නිදහසේ බදු වලින් තොරව තමන්ගේ නිෂ්පාදන කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තම වාහනයක් නිෂ්පාදනය කරනකොට මේ රටවල් තුනේ කොටස් විවිධ තැන්වල සිද්ධ වෙන්නේ. අවසානයේදී මේ රටවල් තුන අතර එහා මෙහා ගිහිල්ලා අවසාන නිෂ්පාදනය එන්නේ ඇමරිකාවට යන විදියට මේ වාහනයක් ගත්තම ඒ වගේ නිෂ්පාදනයක්. ඒ වගේ බැඳීමක් තියෙන්නේ. මේ රටවල් දෙකට තමයි ඒ තියෙන නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරලා මේ වගේ
තීරණයකට ට්‍රම්ප් ආවේ. ඒ තීරණය නිසා WTO එක කියන්නේ ලෝක වෙළඳ සංවිධානයට කැනඩාව මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැදිහත් වෙන්න කියලා ඉල්ලීමකුත් කරා. අපි දන්නවා චීනයත් ওই කාරණේම ඒ විදිහට කරා. ඒක නිසා ජනාධිපති ට්‍රම්ප් කියනවා ඇයි අපි මේක මෙහෙම කරන්නේ? අපි කරන්නේ උදාහරණයක් විදිහට ගත්තම කැනඩාවත් එක්ක කරන මේ ගනුදෙනුවේදී කැනඩාවේ අපනයන නිසා අපේ රටට වෙන පාඩුව ඩොලර් බිලියන් 200ක්. ඉතින් අපිට ඒ පාඩුව දරන්න අවශ්‍යතාවයක් නැහැ ඉස්සරහට. ඒක නිසා අපි මේ තීන්දුව ගත්ත කියලා. ඕක නිසා පෞගේ දවස්වල ලොකු දේශපාලන පෙරලියකුත් වුණා කැනඩාවේ. හිටපු මේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ ඔහුගේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා. පස්සේ අගමැතිකම ඉවත් වෙලා දැන් මාක් කර්නි කියලා අලුත් අගමැතිවරයා ඇවිල්ලා තියෙනවා. ඒකම මෙක්සිකෝවේ ජනාධිපති ක්ලවුඩියා ෂෙයින්බාවුම් ජනාධිපති ට්‍රම්ප්ට කතා කරලා කිව්වා අපිට මේ තත්ත්වය මුහුණ දෙන්න හරිම අමාරුයි. මොකද මෙක්සිකෝ මුළු ආර්ථිකයම මං ඉස්සෙල්ලා කිව්වා වගේ බැඳලා තියෙන්නේ ඇමරිකාවත් එක්ක. ඒ සම්බන්ධයෙන් තීරුබදු දැමීම කල් දැම්මා ඇමරිකාව විසින්. කොහොම වෙතත් මාර්තු 10 වෙනිදා වෙනකොට චීනය Tamanට මුලින් දාපු තීරුබදු වලට උත්තරයක් විදියට චීනය වහම 10%ක තීරුබදු 15%ක තීරුබදු දුන්නා විවිධ භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් චීනයට අපනයනය කරන. එතකොට ඒ වගේම චීනය ඉල්ලා සිටියා මේක නිකන් අමුතු පීඩනයක් දීලා එහෙම නැත්නම් කප්පම් ගන්නවා වගේ මේ විදියට කරන්න එපා. මේක බල කරලා තර්ජනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි නිවැරදි ක්‍රමයක් මේකට හොයාගමු කියලා. කොහොමදත් ඇමරිකාවට චීනය කැනඩාව සහ මෙක්සිකෝව කියන්නේ ඔවුන්ගේ අපනයන වලින් 50%ක් එහෙම නැත්නම් ඩොලර් ට්‍රිලියන් 1කට වැඩි වාර්ෂික අපනයන ප්‍රමාණයක් සිද්ධ කරන අපනයන කරු. එතනින් එහාට ගියාම යුරෝපා සංගමයේ පැත්තෙන් බැලුවම යුරෝපයේ මේ තත්ත්වය ගෙන යන්න සූදානම් වෙනවයි කියලා ට්‍රම්ප් මුලින්ම කියා සිටියේ එයාගේ පළවෙනි කැබිනට් මීටින් එකේදී 125ක යුරෝපයටත් තීරුබදු ගහනවා කියලා ඔහු කියා හිටියා. ඊට පස්සේ යුරෝපා සංගමය එකට එක කරනවායි කියන ඒ sannivedanaය ලබා දුන්නා ඇමරිකාවට. නමුත් ඇමරිකාව පැහැදිලිව කිව්වොත් යුරෝපය තමන්ගේ විස්කි සඳහා ඇමරිකන් විස්කි සඳහා ලෑස්ති වෙනවා නම් තීරුබදු පනවන්න යුරෝපයෙන් පැමිණෙන ෂැම්පේන් වයින් ඒ වගේ ಜಾති වලට 200ක තීරුබද්දක් ගහනවා කියලා තර්ජනයක් කරා. මේක ඉන්දියාවටත් මේ තත්ත්වය මේ විදිහටම තියෙනවා. ඉන්දියාව කලබලයක් නැහැ මේ සම්බන්ධයෙන් හදාරමින් සිටිනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් හදාරමින් සිටිනවා. මේ සියලුම පැති පිළිබඳව අද වෙනකොට අපිට ආරංචි වෙනවා අප්‍රිකාවේ රටවල් 22ක් සම්බන්ධයෙන් උත් ඇමරිකාවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. මේ සියලුම දේවල් වලින් අපිට පෙනෙන කාරණේ තමයි ඇමරිකාව සූදානම් වෙනවා අප්‍රේල් 2 වෙනිදා වෙනකොට දැන් ඔවුන් අධ්‍යයනය කරමින් පවතිනවා වෙළඳ දෙපාර්තමේන්තුවේ පිරිස් විසින් මොකද්ද ප්‍රතිපත්තියක් විදියට කරන්න පුළුවන් කියලා. ඇමරිකන් ආර්ථික විද්‍යාඥයෙක් වන ජෝසෆ් ස්ටිග්ලිට්ස් එයා කියනවා මේ කරන විදිය අසාමාන්‍යයි. ඒ කියන්නේ සාමාන්‍ය නොවන වැරදි වැඩක් කියන එක. ඒකම මේක මේ වගේ දෙයක් කරන්නේ සාමාන්‍යයෙන් බදු ප්‍රතිපත්ති පිළිබඳව ඒ වගේම වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයක් නැති අය තමයි මේ වගේ විදියට හැසිරෙන්නේ. මේක නරක විදියට ලෝක වෙළඳ ක්‍රමයට එහෙම නැත්නම් ලෝක වෙළඳාමට බලපාන්න පුළුවන්. ඒක නිසා මේක වෙනස් කරගන්න ඕන කියලා. අපි හොඳටම දන්නවා ඇමරිකාව කියන්නේ අපි කරන ආනයන නිසා අපිට වෙන්න පුළුවන් අවාසිය දැන් අපි නවත්ත ගන්න ඕනේ. මේට එහා අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඇමරිකාවේ තුල විකුණන දේ ඇමරිකාව තුලම නිෂ්පාදනය කළ යුතුයි කියලා. ඉතින් එහෙම උත්සාහයක් දැරුවා 2019 දී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මුල් කාලයේදී. නමුත් ඒ උත්සාහය එහෙමම සාර්ථක වුණේ නැහැ. ඇතුලේ නිෂ්පාදනය කරන්න ගිහිල්ලා ඒවවල පාඩුව විඳින්න උනේ ඇවිල්ලා පාරිභෝගිකයන්ට. එහෙම නැත්නම් මිලදී ගන්න මිනිස්සුන්ට. එතකොට ඒ කියන්නේ ඇතුලේ නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන වියදම වැඩි. ඒක නිසා වැඩි වියදමක් දරන්න වෙනවා. අපිට මතකයි ඒ කාලේ සංඛ්‍යාලේඛන තිබුණා එක පවුලකට සාමාන්‍යයෙන් ඩොලර් 1500ක වගේ අමතර වියදමක් වාර්ෂිකව ඇතුල් වුණා මේ වගේ තීරණ ගැනීම නිසා. ඒකම
ඩොලර් එකට කොහොමද බලපාලා තියෙන්නේ? පෞගි දවස්වල එනකොට ඩොලර් එක කොහොමත් පල්ලෙහාට වැටෙන්න පටන් අරන් තිබුණේ. මේක තවදුරටත් ඒක ඩොලරය දුර්වල වෙන මට්ටමකට වැටෙනවා කියලා තමයි කතා කරන්නේ. ඒක නිසා රටවල් වල තියෙන විදේශ සංචිතවල වටිනාකම් වලට ඒක මේ බලපාන්න පුළුවන්. ඒක නිසා ඩොලරය අනතුරට පත් වෙනවායි කියලා එහෙම අදහසකුත් තියෙනවා. මේක දීර්ඝකාලීන වෙළඳ යුද්ධයක් කරන්න ගියොත් කාර්ය ලොකු ප්‍රශ්නකට වෙන්න පුළුවන්. ඒ තවදුරටත් කොටස් වෙළඳපොළ ඇමරිකාවේ කඩම් වැටෙන්න පුළුවන්. ඒ වගේම කොටස් වෙළඳපොළ තුල පවා තොග වශයෙන් ආයෝජනය කරලා තියෙන්නේ ඇමරිකාවේ තියෙන ඉන්න පවුල් විසින්. ඒ කියන්නේ ඔවුන් 50ක් විතර තමන්ගේ තියෙන ශක්තිය ඔවුන්ගේ ඉතිරි කිරීම ඇමරිකානු කොටස් වෙළඳපොළට තමයි පාරිභෝගිකයෝ විසින් ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් කොටස් වෙළඳ කඩා වැටීම කියන්නේ ඇමරිකානු ආර්ථිකයට අනිවාර්යයෙන්ම බලපාන දෙයක්. ඊට පස්සේ ට්‍රම්ප් කල්පනා කරනවා නම් රැකියා සම්බන්ධයෙන් රැකියා අවස්ථා වැඩි කරන්න පුළුවන් කියලා මේ වගේ තීරණ ඇතුලේ නිෂ්පාදන වැඩි කරලා ආනයන අඩු කිරීම තුළින්. නමුත් පෞගිය අත්දැකීම් තියෙන්නේ රැකියා වෙළඳපොලේ ට්‍රම්ප්ගේ රැකියා අවස්ථා අඩුවීම. ඒක නැත්තම් මේ කාරණා නිසා රැකියාව වලින් දොට්ට දැමීම වැඩිවීම. ට්‍රම්ප්ලා තමන්ගේ වෙන රැකියා අඩු කරගෙන යනවා රාජ්‍ය සේවය ඇතුලේ 30000ක් විතර දැන්ටමත් එළියට දාලා තියෙනවා. මේක තවත් අර්බුදයකට යන්න පුළුවන් කියලා කල්පනා කරනවා. එම නිසා මේක ගෝලීය ආර්ථික යුද්ධයක් විදිහට තමයි සලකන්නේ. වෙළඳ යුද්ධයක් විතරක් නෙමෙයි. මේක නිසා ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වලට බරපතල විදිහට බලපානවා. උදාහරණයක් විදිහට ගත්තම ට්‍රම්ප් පාවිච්චි කරන්නේ ට්‍රම්ප්ගේ වෙළඳ යුද ගබඩාවේ තියෙන බරපතලම ආයුධය තමයි තීරුබදු. එතකොට අනිත් අයත් ඒ විදිහටම එකට එක කරන්න පටන් ගන්නවා. චීනය කරා වගේ, දැන් කැනඩාව කරන්න පටන් ගන්නවා වගේ. ඒ වගේම යුරෝපා කොමිසමත් පියවර ගනිමින් පවතිනවා. යුරෝපා කොමිසම Apple, Google, Facebook කියන ඇමරිකන් ඩිජිටල් වෙළඳපොලේ ප්‍රධාන අයට මේක තමන්ගේ ඒ ඩිජිටල් ක්‍රියාකාරකම් පිළිබඳව පනතට අනුකූල නොවෙනවා කියලා අදහස ඉදිරිපත් කරමින් ඒගොල්ලෝ මේවා පාලනය කරන්න තීන්දුවක් මාර්තු 23 වෙනිදා ගැනීමට නියමිතයි. මේක ඒ කියන්නේ මේ සමාගම් වලට දඩ මුදලක් ගැහිමට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ට්‍රම්ප් විශ්වාස කරන මේ උපාය මාර්ගය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තීරුබදු නොමැතිව තියෙන ඒවලට ඇමරිකානු පාරිභෝගික ඉල්ලුම පහත වැටෙන්න පුළුවන් රට ඇතුලේ. මේක සම්බන්ධයෙන් අපිට පොඩි සිග්නල් එකක් වෙනවා අපේ වගේ රටවල් වලට. පොඩි නෙමෙයි බරපතල. මොකද අපේ රටෙත් ප්‍රධාන අපනයන වෙළඳපොළ තියෙන්නේ ඇමරිකාවේ. ඉතින් ඒක නිසා ඒක බේරගන්නත් අපිට සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මොකද අනිවාර්යයෙන්ම ලෝකයේ අනිත් කලාප වලට වගේම ශ්‍රී ලංකාවටත් මෙහි බලපෑම තීරුබදු වල බලපෑම සිද්ධ වෙනවා. මොකද 2019 දී ට්‍රම්ප්ගේ මුල් කාලේ ඒ තීරුබදු ඉදිරිපත් කරපු වෙලාවේ අපිට බලපෑවේ නැහැ. මොකද ඒ වෙලාවේ තීරුබදු ගහපු ඇඟලුම් නිෂ්පාදන සහ පාවාන් වලට තීරුබදු ක්‍රියාත්මක කරේ නැති නිසා. ඒක නිසා අපි බේරුණා. නමුත් මේ පාර බේරෙන එක ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේදී විදේශ ඇමතිවරයා කිව්වා වෙළඳ දෙපාර්තමේන්තුවේ ඇමරිකාවේ නියෝජිත මුණ ගැහිම සඳහා ලංකාවේ නියෝජිත මණ්ඩලයක් යනවා මේ කාරණේ පිළිබඳව පැහැදිලි කරගන්න අප්‍රේල් 2 වෙනිදාට ඉස්සෙල්ලා. මේක අපිට දැන් පාඩමක්. හේතුව අපි දැන් අපිට යැපෙන්න පුළුවන් ද ඇමරිකන් වෙළඳපොළෙන් ඉස්සරහට මේ වගේ තර්ජන එනකොට, මේ වගේ බලපෑම් වෙනකොට, මේ වගේ පීඩනයන් වෙනකොට අපිට කල්පනා කරන්න වෙනවා අපේ පැවැත්ම පිළිබඳව, අපේ අපනයන නිෂ්පාදනයන් ආරක්ෂා කිරීම පිළිබඳව. ඒ වගේම තමයි යුරෝපීය සංගමයේ පැත්තෙනුත්. මොකද යුරෝපීය සංගමය සහ ඇමරිකාව අතර මේ සිද්ධ වෙන වෙළඳ යුද්ධය නිසා පහර වදින්න පුළුවන් අපිට. මොකද මේවට මැදිහත් වෙන්නේ නැහැ ගැට් වගේ සංවිධාන, WTO, ඒ කියන්නේ General Agreement on Tariff and Trade කියන ජාත්‍යන්තර සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය වගේ දේවල් මැදිහත් වෙන්නේ නැහැ. මේකෙන් පේන්නේ ඇවිල්ලා මේ පහුගිය කාලය තුල අත්අදා බලපු ක්‍රියාත්මක වෙච්ච ලිබරල් වෙළඳ ප්‍රතිපත්තිය බිඳ වැටෙන්න පටන් අරන්. ඒක තමයි තියෙන්නේ. එතකොට දැන් EU වගේ තැනක මේ වගේ අමාරු වැටෙනකොට එතනත් EU වලට කොහොමත්
යුරෝපා සංගමයට කොහොමත් බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නේ. මොකද යුක්රයින් යුද්ධයත් එක්ක යුරෝපා සංගමේ ආර්ථිකය බිඳ වැටලා තියෙන්නේ. ආර්ථිකයේ බිඳ වැටීම තුල ඔවුන් බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. අද ඔවුන්ගේ යුද වියදම තවත් වැඩි කරමින් යනවා. එතකොට අපිට තියෙන යුරෝපා වෙළඳ පොළත් අහිමි වීමේ සහ අඩු වීමේ දුර්වල වීමේ තත්වයකට එන්න පුළුවන් ඉස්සරහට. ඒක නිසා අපිට මේක බේර ගන්න වෙනවා. අපි කල්පනා කරන්න වෙනවා මේ වගේ තත්ත්වයක් උඩ අපි කොහොමද මේ වගේ ආරක්ෂණවාදී ගෝලීය ආර්ථිකයක් ඉස්සරහට යන වෙලාවට ගෝලීය බලවතුන් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වෙලාවට අපි කොහොමද තිරසාර අපනයන වර්ධනයක් පවත්වාගෙන යන්නේ කියන තත්වයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ ගෝලීය තත්ත්වයන් තේරුම් ගනිමින් ලංකාවට සිදු වෙනවා කලාපීය ආසියාවේ හවුල්කරුවන් පිළිබඳව අවධානය යොමු කරන්න. මොකද ආසියාව තමයි අද බරපතලම වෙළඳ පොළ. ඒ කියන්නේ ආසියාවේ තමයි වැඩිම ජනගහනය ඉන්න චීනය, ඉන්දියාව වගේ රටවල් තියෙන්නේ. ආසියාවේ තමයි ප්‍රධානම ආර්ථික බලවතුන් අතර ඉන්න චීනය, ඉන්දියාව, ජපානය, එහෙම නැත්නම් අග්නිදිග ආසියාවේ, නැගෙනහිර ආසියාවේ රටවල් ඔක්කොම පවතින. අපිට මේ අයත් එක්ක ගිවිසුම් සාකච්ඡා ඒ වගේ එකඟතාවයන් වලට එන්න වෙනවා අපේ අපනයන වෙළඳ පොළ පුළුල් කර ගැනීම සඳහා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා කල්පනා කරන්න මේ අයත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්න. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල්, වියට්නාම වගේ රටවල්, ඒකම චීනය සහ ලංකාව, ඉන්දියාව සහ ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම් වින්-වින්. ඒ කියන්නේ කවුරුත් දෙපැත්තම දිනන්න පුළුවන් විදිහේ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එන්න වෙනවා. මොකද නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් පෞගිය කාලේ බරපතල සාකච්ඡා තිබ්බා. ලංකාවට කොයිතරම් දුරට මේ බලපානවාද ඒක පාඩු ලබන්න පුළුවන්ද, රටේ තියෙන ආර්ථිකයට මොන වගේ බලපෑම්ද වෙන්නේ කියලා ලොකු සාකච්ඡා සිද්ධ වුණා. ඒව ගැන අවධානය යොමු කරමින් රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා හොඳම උපාය මාර්ගයකට ලංකාව අපනයනය සම්බන්ධයෙන් මේ තීරුබදු අනතුර ඒ සිග්නල් එක ඉදිරියේ අපිට තීරණයකට එන්න වෙනවා. ස්තුතියි.